හොඳයි අපි බලමු මේ සතියේ ශ්‍රී ලංකාවේ ආර්ථිකයට මොකද වුනේ කියලා. විශේෂයෙන්ම 2026 අප්‍රේල් මාසේ දෙවෙනි දගෙන් අවසන් වුණු සතියේ ප්‍රධාන දර්ශක දිහා බලලා අපි මේ සතියේ සම්පූර්ණ කතාවම තේරුම් ගන්න උත්සාහ කරමු. මෙන්න මේට තමයි මේ සතියේ කොළඹ කොටස් වළඳ පොලේ ලොකුම කතාව. ඍණ 1.2ක පහළ යාමක්. ඉතින් මේ පොඩි අංකයෙන් ඇත්තටම අපිට කියවෙන්නේ මොන වගේ කතාවක්ද? හරි. එහෙනම් අපි මුලින්ම බලමු කොටස් වෙළඳ පොළට මේ සතිය කොයි වගේද කියලා. ඇත්තටම මේක රතු පාට සතියක් වුණා කියන්න පුරුවා. බලනකො වෙළඳ පොලේ ප්‍රධාන දර්ශක දෙකම පහළට තමයි ඇවිත් තියෙන්නේ. හැමෝම බලන ASP එක 1.21කින් වැටෙද්දි රටේ ලොකුම සමාගම් 20 තියෙන S&P SL20 දර්ශකය ඊටත් වඩා වැඩියෙන් ඒ කියන්නේ 2.07කින් පහළ ගිහින්. ඉතින් මේකෙන් අපිට පැහැදිලිවම පේනවා ආයෝජකයන්ගේ විශ්වාසය ලොකු සමාගම් ගැන උනත් ටිකක් අඩු වෙලා තිබුණු බව. හොඳයි ඔය දර්ශක කියන ඉලක්කම් වලින් එහාට ගිහින් අපි බලමු ඇත්තරම වෙළඳපොළ ඇතුලේ මොකද උනේ ගනුදෙනු උනේ කොහමද කියලා. මෙන්න මේක නම් හරිම වැදගත් දෙයක්. දෛනික සාමාන්‍ය පිරිවැටුම ඒ කියන්නේ දවසකට වෙළඳපොළේ සිද්ධ වෙන ගනුදෙනු වල වටිනාකම 34කින්ම පහළ බැහැලා. සරලවම කිව්වොත් ආයෝජකයෝ මේ සතියේ ගොඩක් පරිස්සම් වෙලා ලොකු අවදානම් ගන්න යන්නේ නැතුව සල්ලි Taman ළඟම තියාගෙන ඉන්න තමයි උත්සාහ කරලා තියෙන්නේ. දැන් මේක නම් හරිම ඉන්ට්‍රෙස්ටිං කාරණයක්. බලන්න මේ සතියේ වෙච්ච මුළු ගනුදෙනු වලින් 145.8ක්ම ඒ කියන්නේ භාගයක් විතරම වෙලා තියෙන්නේ ක්‍රොසින්ග්ස් වලින්. දන්නවද ක්‍රොසින්ග්ස් කියන්නේ මොනවද කියලා? ඒ කියන්නේ කලින්ම කතා කරගෙන ලොකු ගනුදෙනු එකපාරක් කරන එක. මේ සතියේ ලොකුම එක වෙලා තියෙන්නේ ජෝන් කීල්ස් හෝල්ඩින්ග් සමාගමේ. රුපියල් බිලියන 1.8ක දැවැන්ත ගනුදෙනුවක්. හරි මේක නම් බලන්න ඕන දෙයක්. වෙළඳපොලේ සමහර වෙලාවට වෙන හරිම අමුතු දේවල් වලින් එකක්. මේ සතියේ මිල වැඩිම වෙච්ච කොටස තමයි SMB Finance X කියන එක. 50%ක පිම්මක්. ඒකම මිල හොඳටම පහළ ගිය කොටස් වලින් එකක් තමයි SMB Finance PLC 12.5කින් පහළට. එකම වගේ නම් දෙකට එකක් උඩටම යනවා අනික පහළටම යනවා. වෙළඳපොළ කොච්චර අනපේක්ෂිතද කියන එකට මීට වඩා හොඳ උදාහරණයක් හිතා ගන්නත් බෑ. මේ හැම නරක ආරංචියක්ම මැද්දේ පොඩි හරි හොඳ දෙයක් තියෙනවා. ඒ තමයි වෙළඳපොලේ සාමාන්‍ය ලාභාංශ ප්‍රතිලාභය පොඩ්ඩක් වැඩි වෙලා තියෙන එක. 3.06ක් දක්වා. දැන් කොටස් මිල අඩු වෙනකොට ඔය ලාභාංශ ප්‍රතිලාභය සාපේක්ෂව වැඩි වෙන එක සාමාන්‍ය දෙයක්. කොමුණත් දිගු කාලීනව ආයෝජනය කරන අයට මේක පොඩි හරි හිතට සැනසීමක් ගේන දෙයක්. හරි අපි දැන් කොටස් වෙළඳ පොලෙන් පොඩ්ඩක් එළියට ඇවිත් ආර්ථිකයේ තවත් වැදගත් පැත්තක් දිහා බලමු. ඒ තමයි රජයේ මූල්‍ය කටයුතු. බලමු පොලි අනුපාත සහ රජයේ ණය ගැනීම වලට මොකද වෙන්නේ කියලා. මෙතන පෙන්වන්නේ භාණ්ඩාගාර බිල්පත්වල පොලි අනුපාත. සරලවම කියනවා නම් රජය කෙටි කාලයකට ණය ගන්නකොට ගෙවන පොලිය. මෙතන පැහැදිලිවම පේනවා මාස 3ට, මාස 6ට, අවුරුද්දට මේ කාල සීමා 3ටම ගෙවන පොලිය ගිය සතියට වඩා වැඩි වෙලා. රජය මේ විදිහට රුපියල් බිලියන 32.5ක් ණයට අරගෙන තියෙනවා. ඉතින් මේකේ බලපෑම මෙතනින් නවතින්නේ නැහැ. රජයට ණය ගන්න යන වියදම විතරක් නෙමෙයි වැඩි වෙන්නේ. බැංකු වලින් ව්‍යාපාර වලට දෙන ණයවල පොලියත් ඉහළ යනවා. ඒක මනින ප්‍රධානම දර්ශකය, ඒ කියන්නේ AWPLR එක 9.86ක් දක්වා වැඩි වෙලා. කියන්න හදන්නේ රටේ ඕනෑම කෙනෙක්ට ණය ගන්න එක දැන් තව ටිකක් වියදම් අධික වැඩක් වෙලා තියෙනවා. හරි. දැන් අපි රට ඇතුලෙන් පොඩ්ඩක් එළියට ගිහින් බලමු ශ්‍රී ලංකාව සහ ලෝකයේ අතර සම්බන්ධය විශේෂයෙන්ම විනිමය අනුපාත සහ සංචාරක ව්‍යාපාරය පැත්තෙන් කොහොමද කියලා. විනිමය අනුපාත දිහා බැලුවම මේ සතියේ කතාව ටිකක් මිශ්‍රයි. බලන්න. ඩොලර් එක, යුරෝ එක, ජපන් යෙන් එක මේ හැම එකටම සාපේක්ෂව අපේ රුපියල දුර්වල වෙලා. හැබැයි පුදුමයට කාරණය තමයි බ්‍රිතාන්‍ය පවුන්ඩ්ට සාපේක්ෂව රුපියල ශක්තිමත් වෙලා තියෙන එක. ඉතින් මේක එකම දිශාවකට ගිය සතියක් නෙවෙයි. සංචාරක ව්‍යාපාරය ගැන කතා කළොත් මේ ප්‍රස්ථාරයෙන් කතාව හරිම පැහැදිලි. මාර්තු මාසයේ මුල් සති තුනේම සංචාරකයන්ගේ පැමිණීම එකම මට්ටමක වගේ තිබුණට පස්සේ අන්තිම සතියේ එකපාරටම ලොකු පහළ වැටීමක් වෙලා තියෙනවා. 14ක පහළ යාමක්. මේක සැලකිය යුතු අඩුවීමක්. ඒ වගේම මේ සතියේ වුණු පහළ යාම තනි සිදුවීමක් විතරක් නෙමෙයි. මේක ඊට වඩා ලොකු ප්‍රවණතාවක කොටසක්. ඇතරම සම්පූර්ණ මාර්තු මාසෙම ගත්තොත් ගිය අවුරුද්දේ මාර්තු මාසෙත් එක්ක බලනකොට සංචාරකයන්ගේ පැමිණීම 20%කින්ම අඩු වෙලා.
මේක නම් ඇත්තටම අවධානය යොමු කරන්න ඕන කාරණයක්. හොඳයි අපි දැන් මේ කතා කරපු හැම දෙයක්ම එකට එකතු කරලා මේ සතිය ආර්ථිකයේ සම්පූර්ණ චිත්‍රය මොන වගේද කියලා බලමු. ඉතින් මේ සතිය එක වචනකින් සාරාංශගත කරනවා නම් ඒකට සංකෝචනය කියන වචනේ පාවිච්චි කරන්න පුළුවන්. මොකද කොටස් දර්ශක පහළ ගියා, වෙළඳපොලේ ගනුදෙනු අඩු වුණා, රුපියල දුර්වල වුණා, සංචාරකයෝ එන එකත් අඩු වුණා. මේ හැමදේම එක ණයවල පොලියත් ඉහළ ගියා. ඉතින් මේක පැහැදිලිවම අභියෝග වලින් පිරුණු සතියක්. හොඳයි. එහෙනම් මේ විග්‍රහය අවසන් කරන කලින් මෙන්න මේ ප්‍රශ්නේ ඉදිරි කරලා යන්නම්. ආර්ථිකයේ අංශ ගොඩක් එකම වෙලාවේ පීඩනයකට ලක් වෙලා තිනකොට තත්ත්වය ආපහු හැරෙනවා කියන පළවෙනි සංඥාව අපිට ලැබෙන්නේ කොයි දර්ශකයෙන්ද? ඒක සංචාරක කර්මාන්තයේ වේද? නැත්නම් කොටස් වෙළඳපොලෙන් ඒ සංඥාව වේවිද? එහෙමත් නැත්නම් වෙනස් තැනකින්ද? මේක තමයි ඉදිරි සතිවලදී අපි හැමෝම අවධානයෙන් බලන් ඉන්න ඕන දේ.